හොඳයි සියලු දෙනාම සාදුනාදයක් පවත්වන්න. පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Tisarana gamanang sampunnang Panatipata veramani Sikkhapadang samadhiyami Adinnādāna veramani Sikkhapadang samadhiyami Kāmesu micchācārā veramani Sikkhapadang samadhiyami Musāvādā veramani Sikkhapadang samadhiyami Surāmeraya majjapamā daṭṭānā veramani Sikkhapadang samadhiyami Tisaranena satin panchasīlaṃ dhammam sadukam surakkitam khatva appamādena sampādeta Nai සියලු දෙනාම නැවත වරක් සාදුනාදයක් පවත්වමු. Samanta චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපනීයති
ලෝකෝ අන්දු අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනියං ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝති. විහාරස්ථානයේ වැඩි ඉන්න සිරිකේමාරාමාධිපති සාම්පාලි වංශික රෝහණ සංඝ සභාවේ කාරක සංඝ සභික විචිත්‍ර බානක පූජනීය කලටිහාවල නාගිත නායක සාමින් වහන්සේ වර ප්‍රමුඛ විහෙර වැසි පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ මොහොත තුල අපි සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ උතුම් වූ පින්කමක්, වටිනා කියන පින්කමක් සිද්ධ කරන්න. ඔයත්ෝ මේ මොහොත තුල දන්නවා මේ පින්කම සිද්ධ කරන්නේ කුමක් සඳහාද කියලා. අපේ නායක හාමුදුරන් වහන්සේ විසින් ඒ කරුණු කාරණා සියල්ලම මනවින් සඳහන් කරන්නට යෙදුණා. නැවත වරක් සඳහන් කරනවා නම් මීට මාසයකට පෙතමව අපවත් වී වදාළ පූජනීය ගමගොඩ ධම්මවිජය හිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා පිණිස තමයි මේ උතුම් වූ ධර්ම දේශනාව මේ දායක සභාවේ සියලු දෙනාම මේ පින්වත් සියලු දෙනාම එකතු වෙලා සිද්ධ කරන්නේ. පින්වතුනි, අපි සියලු දෙනාම මූලිකවම මේ අවස්ථාවේ හිතට ගන්න ඕනි මම මේ වාඩි වෙලා ඉන්නේ ධර්මශාලාවකයි කියලා. අපි මේ වාඩි වෙලා ඉන්නේ කොහෙද? ධර්මශාලාවේ. එහෙම නැත්නම් ගෙදර නිදි ඇඳේ නිදාගන්න ඇඳේ නෙමෙයි කියලා ඉස්සරලාම අපි හිතේ තියාගන්න ඕනේ. ඒක නිසා මේ මොහොත තුල අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරලා පුණ්‍යානුමෝදනා කරන්නේ අපේ හාමුදුරන් වහන්සේට අපවත් වී වදාළ. ඒ වුණාට මෙතන බණ අහන්න ඉන්න නායක මේ ස්වාමින් වහන්සේද අපවත් වෙච්ච. කවුද බණ අහන්න ඉන්නේ? අපි නේද? ඔය ඇත්තෝ තමයි බණ අහන්නේ. දැන් පරලෝසපත් උනේ එහෙම නැත්නම් අපවත් වෙච්ච ස්වාමින් වහන්සේ නෙවෙයි මෙතන බණ ටික අහන්නේ. ඒක නිසා ඔය ඇත්තෝ තමයි බණ අහන්නේ. ඒක නිසා කවුරුත්ම සුජීවත්ව ඉන්න ඇත්තෝ වගේ එහෙම නැත්නම් ජීවත් වෙලා ඉන්න අය වගේ හොඳින් බණ අහන්න ඕනි. එහෙම නැත්නම් මන් ධර්ම දේශනාව අතරතුර ඔය ඇත්තොන්ගෙන් යම් තැන්වලදී සමහර තැන්වලදී ප්‍රශ්න ටිකක් අහන්න. ඒක වඩාත් හොඳයි නේද? ඒ නිසා සමහර අය මට පේනවා දැන් මේ ධර්මාසනය ගත්තයින් පස්සේ මේ ධර්මාසනයේට කවුරුත්ම පේනවා. කවුරුත්ම ඉන්න විදිය, ඇසිරෙන විදිය මට පේනවා. ඒක නිසා කවුරුත්ම මතක තියාගන්න ප්‍රථමයෙන්ම මම කියනවා මේ මම ඉන්නේ ධර්මශාලාවකයි කියලා හොඳින් හිතේ තියාගන්න ඕනේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ විසින් සඳහන් කරනවා කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා. මේ ලෝකයේ තුල කළගුණ දන්න කළගුණ සලකන මිනිස්සු අඩුයිලු. ඒක ඇත්තක්ද බොරුවක්ද? වර්තමාන වෙනකොට මුල මතක මිනිස්සු ගොඩක් අඩුයි මේ ලෝකයේ තුල. ගොඩක් අයට මුල අමතක වෙනවා. කළගුණ අමතක වෙනවා. අද ඔය ඇත්තු මේ අවස්ථාව තුල කළගුණ සලකන්න තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. දැන් නායක හමුදුර සඳහන් කරා මේ අපවත් වෙච්ච නායක හමුදුරන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරා නේද? රූපං ජීවිති මච්ඡානං
නාමගොත්තන් නචීරති. අපේ රූපේ දිරලා ගියාට අපේ නාමය රඳා පවතිනවා. ඒක ඇත්තක්ද බොරුවක්ද? ඒක ඇත්තක් නේද? අපි කරන කියන දේවල් අනුව තමයි ඒ නාමය රඳා පවතින්නේ. දැන් බලන්න මේ හාමුදුරුවන්ගේ මේ ගුණයන් වලට තමයි ඔය ඇත්තවද පුණ්‍යානුමෝදනා කරන්නේ. දැන් අපේ පණ ටික නැති වෙනවා. පණ කඳ නැති වෙනවා. මල කඳක් නැති වෙනවා. ඒ ගුණ කඳ ඔව් තියෙනව නේද? ගුණ කඳ කවදාවත් ගුණයන් නැති කරන්න බෑ. ඒ ගුණයන් වලට තමයි මේ මාසයක් පිරුණ අද දිනේදී අපි පුණ්‍යානුමෝදනා කරන්නේ. ඔය ඇත්තුන්ගේ මේ පන්සලේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරපු හාමුදුරන් වහන්සේ නමක් තමයි ගමගොඩ විජය ධම්ම විජය ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. පිළිතුරේ හාමුදුරන් වහන්සේ නමක් ගත්තයින් පස්සේ ස්වාමීන් වහන්සේලා හාමුදුරන් වහන්සේලා නොයෙකුත් දේවල් වලට දක්ෂයි. අපි කියමුකෝ සමහර හාමුදුරුවෝ ඉන්නවා ධර්ම දේශනා කරන්න දක්ෂයි. නේද? අපිට උනතන සමාජය දකින්න ලැබෙනවනේ. සමහර හාමුදුරුවෝ ඉන්නවා පිරිච්ච යන දක්ෂයි. අපි නාගිත හාමුදුරුවෝ වගේ නේද? පිරිච්ච යන දක්ෂයි. ඒ වගේම සමහර හාමුදුරුවෝ පන්සල් බලා ගන්න දක්ෂයි. ඒ වගේම ගෝලියෝ හදා ගන්න දක්ෂයි. ඒ වගේම පන්සල් කරන්න, ධම්ම පාසල් කරන්න දක්ෂ හාමුදුරුවෝ ඉන්නවා. ඒ අතරින් මේ ධම්මවිජය හාමුදුරුවෝ ඒ වගේ දක්ෂ හාමුදුරුවක් නේද? ඔය ඇත්ත හැඳින්නුවේ මට මීට පෙරදී පල්ලෙහාදී කිව්වා අපේ දායක මහත්තයේ වඩුව හාමුදුරුවෝ කියලා කිව්ව හැඳින්නුවේ නේද? වඩුව හාමුදුරුවෝ කියලා. ඒ තරම් අර පන්සලේ අභිවෘද්ධිය පිණිස මේ පන්සලේ වගේම තවත් විහාරස්ථානවල අභිවෘද්ධිය පිණිස කටයුතු කරලා තියෙනවා. වඩු වැඩ නොයෙකුත් කර්තව්‍යයන් ශ්‍රමයෙන් දායකත්වය දීලා ඒ කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඒ ගුණයන් වල තමයි අපි මේ පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නේ. පින්වතුනි මේ මොහොත තුල ඇත්තෝ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇයි අපි බණ අහන්නේ? ඇයි අපි බණ අහන්නේ? දැන් ඔය ඇත්තෝ බණ අහනවනේ. දැන් තේරෙන කාලේ ඉඳන් දන්න කාලේ ඉඳන් අපි බණ අහනවා. ඇයි අපි බණ අහන්නේ? අපි බණ අහන්නේ කෙටියෙන්ම කියනවා නම් අපේ හිත හදාගන්න. නේද? දැන් අපේ ගත ලෙඩක් ආවෙයින් පස්සේ ශරීරයට ලෙඩක් ආවෙයින් පස්සේ ඒක සුවපත් කරගන්න ඕන තරම් බේත් තියෙනවා. අපිට ෆාමසිට ගියාට පස්සේ ඕන තරම් දතේ කැක්කමක් වේවා, ඔළුවේ මහරුවක් වේවා ඕන තරම් අපිට ඒවට බේත් තියෙනවා. ඒත් හිතේ අමාරුවක් දෙනයින් පස්සේ ෆාමසි වල බේත් තියෙනවද? නෑ නේද? රෝහල් වල බේත් තියෙනවද? නෑ. අපිට හිතේ අමාරුවක් ආයින් පස්සේ මේ ධර්මය ටිකක් බණ ටිකක් අහන එක තමයි පිළිසරණට තියෙන්නේ. අපි බණ අහන්නේ අපේ හිත හදාගන්න, හිත සුවපත් කරගන්න. දැන් මේ අවස්ථාව තුලත් ඔයත් බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. මේ පස්සේ නිදාගෙන නම්ලත් අවදි වෙන්න ඕනේ. හොඳද? ඈ අපි බණ අහන්නේ මොකටද මේ? හිත හදාගන්න නේද? හිත හදාගන්න. මම අද දේශනා කරන්නේ මාතෘ ස්ථානයේ තබාගත්තේ වටිනා කියන සූත්‍ර දේශනාව. මෙලොව ජීවිතයට උපකාරී වන, ඒ වගේම පරලොව ජීවිතයට උපකාරී වන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව තියෙන්නේ පින්වතුනි මජ්ක්‍ධිම නිකායේ. කොහෙද තියෙන්නේ? මම කන් ඇහෙනෝ ටිකක් අඩුයි. මේ දවස්වල ලෙඩ වෙලා ඉන්නේ. ඒ නිසා හයියෙන් කියන ටික. ඈ කොහෙද? ඔව් මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ තමයි මේ සූත්‍ර දේශනාව තියෙන්නේ. මජ්ක්‍ධිම නිකායට අයත් රට්ටපාල කියන සූත්‍රය තමයි මම අද දේශනා කරන්නේ. දැන් ඔයත් නොයෙකුත් සූත්‍ර දේශනා අහලා ඇති නේද? කර්ණීය මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය, ඒ වගේ සූත්‍ර අහනවල ඇත්ත නේද? ඊට වඩා ආත්පසීම වෙනස් සූත්‍රයක් තමයි මේ රට්ටපාල සූත්‍රය කියලා කියන්නේ පින්තුණි. පින්තුණි බුදුරජාණන් වහන්සේ
මේ ධර්මයේ අවබෝධ කරගත්තයින් පස්සේ ලෝක සත්වයන්ගේ හිතසුව පිණිස ගම් නියම් ගම් වලට වැඩම කරලා ධර්මයේ දේශනා කරනවා. එක්තරා දිනයක වඩිනවා කුරු ජනපදයට. කොහෙටද? ඇහෙන්නේ. කුරු ජනපදයට නේද? කුරු ජනපදයට. දැන් කුරු ජනපදය අපි දන්නවා ඉන්දියාව ලොකු රටක්. ඒ කාලේ 16 මහා ජනපද තිබ්බ. ජනපද දැන් අපේ පළාත් වගේ අපේ පළාත් 9ක් තියෙනවා. ඒ වගේ ඉන්දියාවෙත් අර ජනපද 16ක් තිබ්බා. දැන් අපි දිල්ලි නුවර කියලා කියන්නේ වර්තමානයේ හඳුන්වන්නේ මෙන්න මේ කුරු ජනපදයට. කුරු ජනපදයේ තියෙනවා මේ තුල්ල කොට්ටික කියලා ගමක්. තුල්ල කොට්ටිය කියලා ගමක් තියෙනවා. මෙන්න මේ ගමට ගිහිල්ලා බුදුහාමුදුරු බණ කියනවා. මේ ගමේ ඉන්නව ගම්මුලාදෑනි කෙනෙක්. දැන් අදත් ඉන්නෝනේ ගම්මුලාදෑනි නේද ගම්වල. දැන් ගම්මුලාදෑනි කියන ඒ නාමය වෙනස් වෙලා ගමේ ප්‍රධානියෙක් ඉන්නවනේ. ගමේ සියලුම කටයුතු කරන මොකක්ද එයාගේ නම? ගාම සේවක. ගාම නිලධාරී. එලා. මේ තුල්ලකොට්ටිය කියන ගමේ හිටිය ගම්මුලාදෑනි කෙනෙක්. ගම්මුලාදෑනිට ඉන්න පුතේ. එකම පුතා ඉන්නේ. දැන් ඒ කාලේ ගම්මුලාදෑනි කියන තනතුරපත් වෙන්නේ ගමේ ඉන්න ධනවත්ම පුජ්‍යලය සල්ලි තියෙන මිනිස්සයා. මේ ගමේ ඉන්නවා ගම්මුලාදෑනි කෙනෙක්. ගම්මුලාදෑනිට ඉන්නවා රට්ටපාල කියලා පුතේ. හිඟතුණි මේ බුදුරජාණන් වහන්සේ මේ ගමට ඇවිල්ලා බණ කියනකොට මේ ගමේ ඉන්න මිනිස්සු බණ අහන්න යනවා. දැන් ඔය ඇත්ත සුදුවට ලස්සනට ඇඳලා ඉන්නේ. ඒ වගේ ඒ ගමේ ඉන්න මිනිස්සු සුදු පිටුවට ඇඳලා බුදුහාමුදුර වැඩ ඉන්න ආරාමයට යනවා. බණ මඩුවට යනවා බණ අහන්න. මේක දකින්නවා රට්ටපාල. රට්ටපාලටත් ඕන වෙනවා බණ අහන්න. රට්ටපාල පින්වතුනි අර මිනිස්සුන්ගෙන් අහනවා ඔබල කොහෙද යන්නේ? අපි යනවා අපි ගෞතම බුදුහාමුදුරු මේ ගමට වැඩම කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරන බණ අහන්න තමයි ධර්මය අහන්න තමයි මේ අපි යන්නේ කියලා කියනවා. දැන් රට්ටපාලටත් ඕන වෙනවා මේ බුදුහාමුදුරු කියන්නේ කවුද? මේ දේවල් දැනගන්න බලා ගන්න. ධර්මය කියලා කියන්නේ මොනවද කියලා බලා ගන්න. දැන් සමහර වෙලාවට අපි දකිනවනේ දැන් බණ අහන්න එනවා. කිසිම අර්ථයක් නැතුව දැන් සීල් ගන්න යන සමහර වෙලාවට කිසිම සීලය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ සමහර වෙලාවට. අර උදේට දවල්ට කන්න ඕන නිසා කැම ටිකක් ගන්න ඕන නිසා ඒ වගේ අර වලින් එන සමහර ලාවට කැම දෙන්නේ කියලා කිව්වොත් මේ බණෙන් ඉවර වෙලා ඔන්න බණ අහන්න නෙවෙයි කැම ටිකක් ගන්න එනවා. ඒ වගේ අර අට්ටපාලටත් ඕන වෙනවා බුදුහාමුදුරු කියන්නේ කවුද? ධර්මයේ කියන්නේ මොනවද කියලා බලා ගන්න. පින්වතුනි රට්ටපාලත් අර මිනිස්සුත් එක්ක ගිහිල්ලා ඔය බණ මඩුවේම ධර්මශාලාවෙම ඔය ඇත්තෝ වගේම ඔය මුල්ලක් අල්ලගෙන බිත්තියක් අල්ලගෙන වාඩි වෙනවා. දැන් ඔය එනම් බිත්ති අල්ලන සම්ප්‍රදාය තියෙන්නේ අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයි මේක. ඔන්න බුදුහාමුදුරේ කාලෙටම යනවා බිත්ති අල්ලන එක ඔය. දැන් මෙතනත් යත්තයින් පස්සේ දැන් බිත්ති ටික අල්ලගෙන වාඩි වෙලා තියෙනවා. ඇයි බිත්ති අල්ලගෙන වාඩි වුණොත් බණ ඇහුවොත් ඒක පව් සිද්ධ වෙනවද අපිට? ඇයි හාමුදුරුවෝ මෙච්චර කියන්නේ මේ? පින්වතුනි දැන් අඟුලිමාල බණ ඇහුවේ කොහොමද? ඔය වගේ ධර්මශාලාවල වාඩි වෙලාද? නෑ නේද? බුදුහාමුදුරුවෝ පස්සේ මේ කඩුවක් අරගෙන එන ගම. බුදුහාමුදුරුවෝ පස්සේ කඩුවක් අරගෙන එන ගම. ඔහොම අපි පිටියක් අල්ලගෙන වාඩි වුණා කියලා පුටුවක් අරගෙන වාඩි වුණා බණ ඇහුවා කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැතුව පිටියක් අල්ලගෙන වාඩි වෙලා නිදා ගන්නව නම් ඒක ඉතින් මෙතන වාඩිලා ඉන්න එකේ අපිට වගේම Tamanටත් යහපතක් වෙන්නේ නැහැ නේද? ඒක නිසා මම කියන්නේ පිටියක් අල්ලගෙන වාඩි වුණා කියලා එහෙම කිසිම කුසලයක් හෝ පවක් හෝ ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා දැන් කොන්දේ මවරුවක් තියෙන අපේ අම්ම කෙනෙක් කියලා කියමුකෝ. උන කොන්දේ මවරුවක් තියෙන අම්ම කෙනෙක් වාඩි වෙන මේ ඉස්සරහට ඇවිල්ලා ඒ අම්ම බීරි අර ගන්නවා, හිතර ගන්නවා මං අද බණ ටික අහලම තමයි නැගිටින්නේ. මං අද මේ බණ ටික ආම්දුරු කියන බණ ටික හොඳින් අහලා තමයි නැගිටින්නේ කියලා හිතර අරගෙන මේ ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙනවා.
දැන් අර විනාඩි 10ක් 15ක් විතර යනකොට අර අම්මට කොන්දේ අමාරුවක් එනවා. අර කොන්දේ අමාරුව සුපුරුදු පරිදි ආපහු වෙනවා. දැන් මේ අම්මගේ හිතේ තියෙන්නේ ධර්ම දේශනාව තුළද හිත තියෙන්නේ එහෙම නැත්නම් අර කොන්දේ අමාරුව තුළද? කොන්දේ අමාරුව තුළනේ නේද? ඒක නිසා කොන්දේ අමාරුවක් එහෙම තියෙනවා නම් ওই පිටියක් අල්ලගෙන වාඩි වුණාට පුටුවක් අරගෙන වාඩි වුණා කියලා කුසලයක් පවක් සිද්ධ වෙන්නේ. අර වගේ රට්ටපාලත් පින්වතුනි ඔන්න පිටියක් අල්ලගෙන මුල්ලක් අල්ලගෙන වාඩි වුණා. පිටියක් අල්ලගෙන වාඩි වුණාට රට්ටපාල හොඳින් බණ ටික ඇහුවා. හොඳින් බණ ටික ඇහුවා. බණ ටික ඇහුවට පස්සේ මේ ධර්ම දේශනාව අවසානයේදී රට්ටපාලට හිතෙනවා අනේ මමත් මහාන වුණා නම් පැවිදි වුණා නම් කොච්චර හොඳයිද මේ තරුණ ළමයි. මම මහාන වුණා නම් පැවිදි වුණා නම් කොච්චර හොඳයිද කියලා හිතේනවා. මේ ගිහි ගෙදර තියෙන දුක මේක මැදීමක් නේද ඇති වෙන්නේ කියලා මේ ධර්ම දේශනාව අවසානයේදී බුදුහාඳුරු බණ කිරිවරුණයින් පස්සේ හිතට එනවා. දැන් පින්වතුනි රට්ටපාල ඊළ බුදුහාඳුරුගෙන් ධර්ම දේශනාව ඉවර වෙලා අහනවා සාමීනි මම පැවිදි වෙන්න කැමතියි මහාන වෙන්න කැමතියි මට ඒකට අවසර දෙන්න මම පැවිදි කරන්න කියලා කිව්වා. පින්වතුනි එහෙම කිව්වයින් පස්සේ බුදුහාමුදුරු මහාන කරාවිද? මහාන කරාද? නෑ කියලා එතෙන්මයි කියනවා. ඒ මොකද ඒ මහාන කරන්නේ නැත්තේ. දැන් ඔයත් උත්තර දෙන්න බලන්න. ඔව් නේද තාත්තේ? දෙමාපියන්ගෙන් අවසර ගන්න ඕනේ නේද? ඔයත් අහලෙත් නේද? ඒ කතාව. සුද්ධෝදන රජතුමා තමයි ඉල්ලුවේ. බුදුහාමුදුරුන්ගෙන් රාහුල මහාන කරනකොට. අම්මගෙන් තාත්තෙන් අහන්න නැතුව ළමයෙක් මහාන කරන්න එපා කියනවා. ඒ දුක අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරාගෙන ඉන්න බෑ කියලා කියනවා. ඒ ආදරේ සිනහස ඇට මිදුළු දක්වා බද්ධ වෙලා ගිලා බහලා තියෙනවා කියනවා. එදා බුදුහාමුදුරුවෝ විනය නීතියක් පනවනවා ඒ රජ කෙනෙක් ඉල්ලන විදියට නෙවෙයි තාත්තා කෙනෙක් ඉල්ලන විදියට තමයි ඉල්ලන්නේ. අද ඉඳන් කවදාවත් බුදුහාමුදුරුවනේ අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් අහන්න නැතුව ළමයෙක් පැවිදි කරන්න එපා. ඒ දුක අම්මටයි තාත්තටයි ඉවසගෙන ඉන්න බෑ, දරාගෙන ඉන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ ඒකට අහුම්කම් දීලා බුදුහාමුදුරුවෝ විනය නීතියක් පනවනවා දෙමාපියන්ගෙන් අවසරයක් ගන්න නැතුව මහාන කරන්න එපා කියලා. ඒ විනය නීතිය පින්වතුනි අද වෙනකොට පොඩි ළමයෙක් මහාන කරනවා නම් බලපාන තියෙනවා. දැන් අද කාලේ නම් නීතියක් දැම්මොත් ඒ නීතිය දාවගෙනාම ඉස්සරලාම කඩන්නේ. එනකොට බුදුහාමුදුරුවෝ කවදාවත් තමන්ගේ යහපත පිණිස තමන්ට ලාභ සත්කාර පිණිස ඒ වගේ විනය නීති පැනවපු ඒවා කැඩුවේ නැහැ. දැන් අර ඒ විනය නීතිය බලපානවා මේ රට්ටපාල මහාන කරන්න හදන අවස්ථාවේ. දැන් රට්ටපාල අම්මයි තාත්තයි ගාවට යනවා. තාත්තෙන් ඉල්ලනවා තාත්තේ පියාණනි මට මහාන වෙන්න අවසර දෙන්න මම මහාන වෙන්න කැමතියි. පින්වතුනි එකපාරටම මහාන කරාවිද? කිව්ව ගම නෑ නේද? එහෙම මහාන කරන දැන් ඔයත්තුන් අපි ළමයෙක් කිල්ලුවොත් ඔයත්තුන්ගේ ළමයෙක් මහාන කරගන්න දෙන්න කියලා ඔයත්තු කැමති වෙන්නේ නැහැ නේද? ළමයි කොච්චර හිටියද? 3 දෙනෙක් හිටියද? කැමති වෙන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලාත් අපේ මහාන කරන දන අවස්ථාවේ සමහර අකමැති වුණා. ඒ වගේ ඔයත්තුන්ගේ එහෙම ළමයෙක් දෙන්න අකමැති. ඒ වගේම රට්ටපාලගේ තාත්තත් අම්මත් අකමැති වුණා. ඇයි නුඹට මහාන වෙන්න ඕන? ඇයි ඔබට මහාන වෙන්න ඕන? මේ ගෙදර මොනවයි අඩුඹට? ඔබට ඕන තරම් දේවල් තියෙනවා. මේ ගෙදර කෑම ඕන තරම් තියෙනවා. සේවකේ ඕන තරම් ඉන්නවා. බිල මුදල් ඕන තරම් තියෙනවා. ඔබ දන්නවද? ඔය මහාන් වුණාට පස්සේ විඳින්න තියෙන දුක. ඔබට හරියට කෑමක් නැති වේවි. ඔබට කැමති කෑමක් කන්න බෑ. ඔබට කැමති ඇඳුමක් අඳින්න බෑ. ඔබට කැමති ගමනක් යන්න බෑ. ඔබට කැමති තැනක ඉන්න බෑ. ඒ වගේ කියනවා පින්වතුනි. ඇත්තට බලන්න එක බොරුවක්ද ඇත්තක්ද කියලා. දැන් බලන්න හාමුදුරුවෝ දැන් ඔය ඇත්තෝ නම් එක එක කාලේට එක එක විලාසිතා. ඇඳුම් වල දැන් හාමුදුරුවෝ එදා ඉඳන් බුදුහාමුදුරුවෝ පණවපු විදිහටම තමයි අද වෙනකම් මේ ජීවිතය සකස් කරන්නේ. ජීවිතය සකස් කරන්නේ එදා ඉඳන්
අද වෙනකම්ම ඒ විනය නීති වලට අවනත වෙලා. ඒ විදිහට. ඒ වගේ පින්වතුනි දැන් රට්ටපාලගේ අම්මේ තාත්තයි අර පුතාට මේ පැවිද්ද එපා කරවන්න අර වගේ කියනවා. ඒ රට්ටපාලට ඕනි මහාන වෙන්න. මට ඒව අදාළ නැහැ. මට ඕනි මහාන වෙන්න. මට ඕනි මහාන වෙන්න. දැන් කොහමයි ළමයිටත් ඕනි මහාන වෙන්න අම්මයි තාත්තයි මේකට කැමති නැහැ. දැන් ඔන්න උපවාසයක් ආරම්භ කරන රට්ටපාල. මම මහාන කරනකම් මම මෙතනින් නැගිටින්නෙත් නැහැ. මම මහාන කරනකම් මම මෙතනින් නැගිටින්නෙත් නැහැ. ඔන්න කන්නේත් නැහැ, බොන්නේත් නැහැ. එක තැනක වෙලා බලාගෙන ඉන්නවා. එක තැනක වෙලා බලාගෙන ඉන්නවා. දැන් මොක බලන් ඉන්න බෑ පින්වතුනි අම්මට. දවස් දෙක තුනක් යනකොට මේක රට්ටපාල කලංජි දාලා වැටෙනවා. මේක බලන් ඉන්න බෑ. රට්ටපාලගේ අම්මට. මොකද දැන් අපේ අම්මලනේ වැඩියෙන්ම ළමයිට ආදරේ. දැන් පොඩි ආන්තරෙම ඉන්නව නම් පන්සලේ අම්මල මොනවා හරි අරන් ඇවිල්ලා සමහරවිට අපේ පන්සලේ එහෙම පොඩි ආන්තරුරු ඉන්නවා. අවුරුදු 9ක පොඩි ආන්තරුමක් ඉන්නවා. පොඩි ආන්තරුන්ට සමහර වෙලාවට ටොපි චොකලට් එහෙම පුරාට හංගගෙන ඇවිල්ලා සමහර උපාසක අම්මල දීලා යනවා. අර ඒ තරම් ආදරයක් තුන සමහරවිට දාන් ටික හදාගෙනකොට අර රසවත්තර ප්‍රණීතවත් හදාගෙන යනවා. අපේ අම්මලා අපිට දැන් දාන පූජා කරලා ඔයත් එහෙම හොඳට හදාගෙන එනවා. දැන් ඒවා ඔය ඇත්තොන්ට දීලා පිනක් තමයි ඔය ඇත්තොන්ට දිවි ලෝක යන්න පුළුවන්. අපිට නව ලෝක යන්න පුළුවන් ඒ ටික වැළඳුවොත්. අපිට ඉතින් ඉස්පිතාල නවතින්න පුළුවන් ඒක. තෙලෙන් කිරෙන් හොඳටම දෙන එක අක්ෂර විදියට දෙනවා. ඒ වගේ අර අම්මලට අර ළමයි දිහා බලනකොට ටිකක් දුකයි. රට්ටපාලගේ අම්මට ඒ වගේම දුකයි. ඒක බලන් ඉන්න බෑ. රට්ටපාලගේ අම්ම කල්පනා කරනවා මෙහෙම හිටියොත් අපේ පුතා අපිටත් නැති වේවි. සසුනටත් නැති වේවි. සාසනයටත් නැති වේවි. ඒ නිසා අපි පුතාට මහාන වෙන්න අවස්ථාව දෙමු. මහාන වෙන්න අවස්ථාව දෙමු. අපි පුතාට කියමු මාස දෙක තුනක් ගිහිල්ලා අපිව බලන්න ආපහු වෙන්න කියලා. අපිව බලන් ඉන්න කියලා අපි කියමු. ඒ යෝජනාව මත පින්වතුනි පුතාට ගිහිල්ලා කියනවා රට්ටපාලට ගිහිල්ලා කියනවා පුතේ ඔබ පැවිදි වෙය. ඔබ මහාන වෙය. ඒ වුණාට මාස දෙක තුනක් ගිහිල්ලා අපිව බලන්න ආපහු වෙන්නේ. අම්මේ මේක කියන්නේ පින්වතුනි යටි අරමුණක් හිතේ තියාගෙන. මොකද පුතාට දැන් සැප සම්පත් විතරයි භුක්ති විඳින්නේ මේ ගෙදර ඉන්නේ. දැන් පැවිදි වෙලා දුක තේරෙවි. ඊට පස්සේ අපි ගෙදර ගෙන්නගෙන ආපහු මේ සැප දෙමු කියන්නේ ආහාර පාන ඒ දේවල් දෙමු. ඒ දේවල් දුන්නට පස්සේ ආපහු ගෙදර නවතිවි කියන අර පටු අරමුණක් හිතේ තියාගෙන. හිතේ අර වගේ අරමුණක් හිතේ තියාගෙන ඔන්න පුතාට කියනවා පුතේ උඹ ගිහිල්ලා පැවිදි වෙන්න. උඹ ගිහිල්ලා පැවිදි වෙන්න මාස දෙක තුනක් ගිහිල්ලා අපිව බලන්න ආපහු වරෙන් කියලා එන්න කියලා කියනවා. දැන් රට්ටපාලට සතුටුයි. මොකද අම්මයි තාත්තයි අවසර දුන්නා. දැන් රට්ටපාල යනවා මේ ගෙදරින් එකම පුතා. රට්ටපාල යනවා බුදුහාමුදුරුවෝ තම ගමේ පන්සලේ වැඩ ඉන්නේ. ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මාව පැවිදි කරනවද? මම අම්මගෙනුයි තාත්තගෙනුයි අවසර ඉල්ලගත්තා. අම්මයි තාත්තයි කැමති වුණා. මාව පැවිදි කරන්න කියලා මාව මහාන කරන්න කියලා කියනවා. පින්වතුනි මේ මොහොත තුල බුදුහාමුදුරුවෝ එහි භික්ෂුව උපසම්පදාව ලබා දෙනවා. මේ රට්ටපාල තරුණයට දැන් රට්ටපාල මහාන වෙනවා. දැන් රට්ටපාල හාමුදුරුවෝ. රට්ටපාල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ පාගමනින්ම ජේතවනාරාමයට සවැත් නුවරට වැඩම කරනවා. සවැත් නුවරට වැඩම කරලා ඔන්න කීප දවසක් ගත වෙනවා. මාස දෙකක් තුනක් විතර ගත වෙනවා පින්වතුනි. මෙහෙම ගත වෙනකොට මේ හාමුදුරුවෝ සියලු කෙසුම් ප්‍රහීණය කරලා උතුම් වූ අරහත් භාවයට පත් වෙනවා. රට්ටපාල හාමුදුරුවෝ. දැන් රට්ටපාල හාමුදුරුවෝ රහත් වුණා. රහත් වෙලා පින්වතුනි අර මතක් වෙනවා අම්මට තාත්තට මම මේ වගේ පොරොන්දුවක් වුණා කියලා. මොකද්ද පින්වතුනි පොරොන්දුවක් වුණේ ඉන්න කලින්? අම්මට තාත්තට මොකද්ද පොරොන්දුවක්? මොන පොරොන්දුව දුන්නේ? මාස දෙක තුනක් ගිහිල්ලා එනවා කියලා නේද? අපහු වෙනවා කියලා. මොනක මතක් වෙනවා. ඔය ළඟෙම ඉන්නවනම් ඉඳාගෙන කවුරු හරි පොඩ්ඩක් තට්ටුවක් දාලා අවදි කරන්න. අවදි වෙන්න කියලා. දැන් රට්ටපාල
ඔන්න රහතන් වහන්සේ රට්ටපාල රහතන් වහන්සේට මතක් වෙනවා මං අම්මටයි තාත්තටයි මේ වගේ පොරොන්දුවක් වුණා නේද කියලා. පින්වතුනි ඊට පස්සේ බුදුහාමුදුර ගාවට ගිහිල්ලා අවසර ඉල්ලනවා බුදුහාමුදුරනේ මම මේ වගේ පොරොන්දුවක් වුණා අම්මටයි තාත්තටයි මම මේක ඉෂ්ට කරලා එන්නද කියලා. ඊට පස්සේ පින්වතුනි බුදුහාමුදුර අවසර දෙනවා මොකද රහතන් වහන්සේ නමක් ආපහු පිටිපස්සට හැරෙන්නේ කියන්නේ ආපහු සිවුරු අත්හරින්නේ නැහැ. අපි කවදාවත් ආලා දෙන රහතන් වහන්සේ නමක් සිවුරු අත්හැරලා ඉහි වෙලා කියලා සිවුරු ඇරලා කියලා නෑ නේද? දැන් ආම්බුකෙක් තමයි සිවුරු වරින්නේ. මොකද පුතච්චන පුංචලයකනේ කෙලස් ධර්ම තියෙනවා. දැන් මං බණ කියන මම වුණත් බණ අහන ඔයත් තුල වුණත් අඩු වැඩි වශයෙන් අපි දෙගොල්ලම අතර කෙලස් තියෙනව නේද? කෙලස් තියෙනවා. ඒ වගේ අර රහතන් වහන්සේ නමක් වුණාට පස්සේ සිවුරු ආපහු තියන්නේ නැහැ. ඒක නිසා දැන් බුදුහාමුදුර දන්නවා අවසර දෙනවා රට්ටපාල. ඔබ ගිහිල්ලා මගේ තාත්තගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න. ඉෂ්ට කරලා ආපහු වෙන්න කියලා කියනවා. පින්වතුනි මේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම මත ආපහු නිවසට වඩිනවා. නිවසට වඩිනකොට එන්නේ එදා දවසේ පිණ්ඩපාතේ වඩින්න තියෙන වෙලාව. පිණ්ඩපාතේ වඩින්න තියෙන වෙලාව ඉස්සර වෙලාම යන්නේ තමන්ගේ නිවසට පිණ්ඩපාතේ පාත්‍රෙත් අරගෙන. ඒ වෙලාව තුල පින්වතුනි මේ රට්ටපාල රාතන් වහන්සේගේ තාත්තා ගම්මුලදෙනිතුමා කරුණාමය ලවා කරුණාමය කියන්නේ කවුද? කොණ්ඩේ කපන කෙනා බාබර් මහත්තයා. දැන් කරුණාමය ලවා පින්වතුනි කෙස්ස උගුල්ලමින් තමයි හිටියේ. කෙස් උගුල්ලනවා කියලා කියන්නේ මොකද්ද? දැන් ඒ කාලේ බමුණු දහමක් තිබ්බා. පින්වතුනි අනිවාර්යයෙන්ම කොණ්ඩේ ඉදලා තියෙනවා නම් උදේට ගලවන්න ඕනේ. කොණ්ඩේ තිබ්බොත් ඒක අසුබයි කියලා කිව්වා. බමුණුගේ මතනේ මේවා. බමුණු යා දෙයක් කිව්වා. වෙලාවට ඔය අද නැත්තේ නේද? අදත් තිබ්බනම් කොහොමද? නේද අද? තියෙන කෙස් ගස් ටික තිතුරු කරගන්න බැරි වෙනවා. ඒ කාලේ පාඩ කරන නියමෙ තිබ්බ නැතුව ඇති. කලින් එහෙම තිබ්බ නැතුව ඇති නේද? ඒ වගේ. දැන් රට්ටපාල රාතන් වහන්සේගේ තාත්තා ගම්මුලදෙනතුමත් ඔන්න ඒ කාර්යය කරමින් තමයි හිටියේ. ගම්මුලදෙනතුමා දකිනවා හාමුදුරුවමක් තමන්ගේ ඉවසර එනවා. ඒත් දකින්නේ පේන්නේ මේ තමන්ගේ හාමුදුරුවෝ තමයි ඇවිල්ලා ඉන්නේ කියලා. ඒනට දන්නවා මේ හාමුදුරුවනේ ඇවිල්ලා ඉන්නේ කියලා. අර හාමුදුරුවන්ට හොඳටම මනිනවා. මොකද තමන්ගේ පුතා කියලා දන්නේ නැහැ තාම. මොකද අර හාමුදුරුවන්ට බනින්නේ තමන්ගේ පුතා උදරගත්තේ හාමුදුරුවෝ කියන දාසෙන් තමයි ඉන්නේ. ඒක නිසා හාමුදුරුවොත් එක තරහයි. දැන් සමහර ඇත්තෝ ඉන්නෝනේ. ගමේ පන්සලේ හාමුදුරුවෝ පානම් බුදුහාමුදුරුවොත් එපා කියන වගේ නේද? ඒ වගේ චරිතයක් තමයි මේ ගම්මුලදෙනතුමත්. හරිම අහංකාර මිනිස්සෙක්. දැන් ඇත්තෝ ඉස්සරහට තවත් හම්බෙවි කතාව කියනකොට මේ ගම්මුලදෙනතුමා කොහොම චරිතයක්ද කියලා. ඒ වගේ පින්වතුනි ගම්මුලදෙනතුමා හොඳටම බනිනවා. අර හාමුදුරුවන්ට කියනවා උඹලට අපේ නිවසින් කෑම දෙන්නේ නැහැ, දාහන දෙන්නේ නැහැ. ඕන ගෙදරකින් හොයාගන්න. අපේ පුතත් උදුරගත්තේ උඹලා තමයි කියලා වගේ පරිබ්‍රව කරනවා. බනිනවා. ඒ වගේ පින්වතුනි බනිනකොට මේ ගෙදර ඉන්නව 16ක්. 16 ඉහත දවසේ ඊට කලින් දවසේ අර ඉතුරු වෙච්ච පිට්ටු වගේක්. පිටුණු වෙච්ච පිට්ටු වගේක් කුණු විදියට පාරට විසික් කරන්න. දැන් අද කාලේ තියෙන ඔය නාටක ගති ඒ කාලෙත් තිබ්බා. අර කුණු විදියට පාරට විසික් කරන්න අරන් මේක දකිනවා මේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ මේක දකිනකොට රහතන් වහන්සේ අර පිට්ටු ටික ඉල්ලනවා පින්වතුනි. ඒ පිට්ටු ටික මගේ පාත්‍රයට පූජා කරන්න. ස්වාමීනි මේ ටික ඔබ වහන්සේට වළඳන්න බෑ. මේ ටික ඔබ වහන්සේ වෙනදොල් ලෙඩ වෙන්න පුළුවන්. මේ ටික පිළුණු වෙලා තමයි තියෙන්නේ. කමක් නැහැ දාසි ඔය ටික මට පූජා කරන්න. මම ඔය ටික වළඳන්න පුළුවන් මට. ඊට පස්සේ රහතන් වහන්සේගේ කීම අහලා දාන්න බැරි නිසා මේ දාසිය මේ ටික පූජා කරනවා. පාත්‍රයට බෙදනවා. පිළිණු වෙච්ච ටික. දැන් පිටුදින රහතන් වහන්සේ නමකට මේ දේවල් වළඳන්න පුළුවන්. එහෙම කියලා හාමුදුරුවන්ට ඇත්ත දාණය අරන් එනකොට ඊට කලින් දවසේ මේ පිළිණු වෙච්ච දේවල් ඉතුරු වෙච්ච දේවල් අරන් එන්න ලෑස්ති වෙන්න එපා හොඳද? අපිට මේ දේවල් වළඳන්න බෑ එහෙම කියලා. රහතන් වහන්සේට පින්වතුනි මේ දේවල් වළඳන්න පුළුවන්. රහතන් වහන්සේ අර පිට්ටු ටික වළඳනවා. අර පිට්ටු ටික වළඳනවා. මේක වළඳනකොට මේ ගම්මුලදෙනතුමා දකිනවා මේ
තමන්ගේ පුතා නේද ඇවිල්ලා ඉන්නේ කියලා. මගේ පුතා නේද මේ ඇවිල්ලා ඉන්නේ කියලා දකිනවා. පිටුතුනේ අවස්ථාව තුළ අර හාමුදුරුවොත් එක්ක තමන්ගේ හාමුදුරුවොත් එක්ක පුතත් එක්ක ගිහලා කතා කරනවා. ඇයි හාමුදුරුවනේ, ඇයි ස්වාමීනි ඔබ අපේ කුලයට වංශයට නිගා කරන්නේ? අපේ වංශයයි කවදාවත් මේ වගේ ගෙයක් ගාණි ගිහිල්ලා කෑමිල්ලගෙන කාලා නැහැ. අපේ වංශයයි මේ වගේ පිළුණු වෙච්ච දේවල් කාලා නැහැ. ආහාරයට අරගෙන නැහැ. අපේ වංශයයි මේ වගේ රෙදි ඇඳලා නැහැ. ඇයි ඔබ මේ වගේ අපේ වංශයට නිගා කරන්නේ? අපේ වංශයයි මේ වගේ ඉඳලා නැහැ කවදාවත්. ඔබ වංශයට ඕනතරම් මේ මාලිගාවේ සැප සම්පත් තියෙනවා. ඔබ වහන්සේ මේ මාලිගාවේ නතර වෙන්න. පියාණෙනි, මගේ වංශය බුද්ධ වංශය. මේ බුද්ධ වංශය කවදාවත් මේ ප්‍රතිපත්තිය කඩ කරලා නැහැ. අපි ප්‍රතිපත්තිය තමයි පිණ්ඩපාතය. අපි කෑමිල්ල ගන්න ඕනේ මේ වගේ සිංහමඤ්ඤදලා පිණ්ඩපාතේ ගිහිල්ලා කියලා රාහතන් වහන්සේ තමන්ගේ තාත්තට කියනවා. දැන් පින්වතුනි ඒ වගේ කිව්වයින් පස්සේ ඔන්න දවල් කාලේ ගත වෙනවා. දැන් තාත්තට බණ ටිකක් කියනවා හාමුදුරුවෝ. මේ බණේ කිව්වයින් පස්සේ අම්මට හිතෙනවා අපේ පුතා හැමදාම අපේ හාමුදුරුවෝ හැමදාම මේ පිළිණු වෙච්ච දේවල් වෙනති වළඳන්නේ. ඉඳුල් වෙච්ච දේවල් වෙනති වළඳන්නේ. අද අපේ පුතාට අපේ හාමුදුරුවන්ට රසවත්ව ප්‍රණීතවත්ව දාන ටිකක් ලෑස්ති කරලා දුන්නොත් නව තීවිය අද ගෙදර කියලා අර චේතනාව ඇතිව අර තමන්ගේ පුතානේ ඒ පුතාට මත ගන්න ඕන කියන හිතේ ඒ චේතනාව ඇතිව පින්වතුනි රසට ප්‍රණීතව කෑම වේලක් සකස් කරනවා. ඒ කෑම වේල සකස් කරලා ඔන්න දවල්ට දානේ වල දාන්න කියලා කියනවා. ඊට පස්සේ හාමුදුරුවෝ අර දාන ටිකක් වළඳනවා පින්වතුනි. තාත්තේ අතර කියනවා අර තාත්තා මේ ගෙදර තියෙන වස්තුව ඔක්කොම මිදුල අරන් ඇවිල්ලා පින්වතුනි ගොඩ ගහනවා. ගොඩ ගහලා රෙද්දකින් වහනවා. ඒ වගේම අර එයාගේ ගිහි කාලේ අර රට්ටපාල රාතන් වහන්සේ ගිහි කාලේ හිටපු බිරින්දෑවරුන්ට උන්දට නාල සුන්ස බංගාලා එන්න කියනවා. පින්ඩ ඒ අර දාන ටික වළඳනකොට පිටුතුනි. දැන් යාර කවුරුත් මිනවා අර රත්තරන් ටිකත් අර වහලා තියෙනවා. දැන් හාමුදුරුවෝ එළියට බහිනකොටම අර වහලා තිබ්බ රත්තරන් ටික එහෙම නැත්නම් මිල මුදල් ටික කහවණු ටික අර රෙද්දෙන් අයින් කරනවා. ඊට පස්සේ අර ගෑණු අයත් ඉස්සරහට එනවා. රාතන් වහන්සේ මේව ගණන් ගන්නවත් නැහැ. රාතන් වහන්සේ ගණන් ගන්නවත් නැතුව ආපහු ඔන්න ආපහු ජේතවනාරාමයට යන්න පිටත් වෙනවා පින්වතුනි. මෙහෙම යන්න හදනකොට රෑ බෝ වෙනකොට මේ ගමේ තියෙනවා ආපවණය මියඹවණයක් තියෙනවා. මේ මියඹවණේ අධිකාරියෙක් ඉන්නවා රජ කෙනෙක්. රජාගේ නම තමයි ඌරව්‍ය. ඌරව්‍ය කියන රජතුමාගේ මියඹවණේ මේ රාත්‍රිය ගත කරනවා. මේ රාත්‍රිය ගත කරනකොට පින්වතුනි මේ රජතුමාට ආරංචි වෙනවා අද මේ ගමේ ගම්බුල දෙනතුමාගේ පුතා මහාන වෙලා අද මගේ මියඹවණේ තමයි රාත්‍රිය ගත කරන්න කියලා ආරංචියක් යනවා. මේ රජතුමා මේ රහතන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. පාන්දර වෙනවා. දෙපාන්දර වෙනවා. ඇවිල්ලා පින්වතුනි අර හාමුදුරුවන්ගෙන් අහනවා. ප්‍රශ්න වගේ. පොඩි සුළු ප්‍රශ්න වගේක් අහන්නේ. රජතුමාට ප්‍රශ්නේ කාලා. රජතුමා අහනවා ඇයි හාමුදුරුවනේ ඇයි ස්වාමීනි ඔබ වහන්සේ පැවිදි වුනේ? දැන් සාමාන්‍යයෙන් තරුණ කාලේ මහණුනොත් ළමේ දැන් සමහර අයට ගොඩක් ප්‍රශ්න තියෙනවානේ. දැන් තරුණ කාලේ කවුරු හරි මහණුනොත් ප්‍රශ්න. ඇයි මහණුනේ? ඇයි මහණුනේ? ඇයි ගෑනලා මේකත් කුච්චිවද? ගෑනලා මේක යාර වෙලා ඇයි බුදු කියන්නේ ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බද කියලා අර තරුණ කාලෙන් පැවිදි වුණත් කවුරු හරි ඒ වගේ එක්ක ගෙදර ප්‍රශ්නද? ඒ වගේ අර එක එක ප්‍රශ්න අහනවා. දැන් මේ රජතුමාටත් ඒ වගේ ප්‍රශ්නයක්. ඇයි හාමුදුරුවනේ මහණුනේ? මම දකිනවා මේ ලෝකේ අරමුණු හතරක් මූලික කරගෙන ඇතැම් අය මහාන වෙනවා. ඒ අතරින් පළවෙනි අරමුණ තමයි රජතුමා කියන්නේ මේ. ඒ අතරින් පළවෙනි අරමුණ තමයි සමහර අය මහාන වෙනවා වයසට ගිහිල්ලා. සමහර අය මහාන වෙනවා
රෝගී වුණාට පස්සේ ඇතැම් අය මහාන වෙනවා මිල මුදල් නැති වුණාට පස්සේ තවත් අය මහාන වෙනවා පිරිස නැති වුණාට පස්සේ. මේ වගේ ඉතින් රජතුමා දන්න දේවල් තමයි මේ නේද? දැන් කවදාවත් රෝගියෙක් මේ මහාන කරගන්නේ නැහැ පින්තුනි. රජතුමා ඉදවල් දන්නේ දැන් මහාන කරගන්නේ නැහැ කවදාවත් ලෙඩෙක් මහාන කරන්නේ. දැන් මහාන වෙන්න කලින් ලෙඩ තියෙනවද නිරෝගීද කියලා හොයලා බලනවා. දැන් හාමුදුරුවෝ කියනවා ඔය පටු වරමුණු නිසා නෙවෙයි මම මහාන වුණේ. ඔය ලාමක දේවල් නිසා නෙවෙයි මම පැවිදි වුණේ. මම පැවිදි වුණේ මේ සංසාර ගමනේ දුක්ඛිතභාවය. නැත්තම් මේ සංසාර ගමනේ තියෙන කටුක බව මම තේරුම් ගත්ත මේ කිහිවෙ ඉන්නකොට. මේ ශරීරය ගැන මේ ජීවිතය ගැන මම තේරුම් ගත්තා. මේ ගිහි ගෙදර තියෙන දුක ගැන මම තේරුම් ගත්තා. ඒක නිසා තමයි මම පැවිදි වුණේ. මම මහාන වුණේ. මේකෙන් ගැලවෙන්න. මේ දුකෙන් මිදෙන්න තමයි මම මහාන වුණේ. මම ඒක අරමුණු හතරක් ඔස්සේ ඔබතුමාට රජතුමාට මම දේශනා කරන්න කියලා දහම් කරුණු හතරක් පින්වතුනි දේශනා කරනවා. මොන දැන් තමයි ධර්ම දේශනාව ආරම්භ වෙන්නේ. දැන් එහෙම කියනකොට දැන් මයිගේ මූණ ඇඹුල් වෙනවා ටිකක්. දැන් මෙච්චර වෙලා ආම්තුරු කිව්වේ මොනවද කියලා විනාඩි 40ක් විතර තිස්සේ හිතනවත් ඇතේ. ඔන්න දැන් තමයි උනාට ධර්ම දේශනාව හරියටම ආරම්භ වෙන්නේ. දැන් තමයි යහන්න ඕන ටිකම දැන් තමයි තියෙන්නේ. වැඩි වෙලාවක් නැහැ මම මේ කරුණු හතර සරල ලෙස ඔය ඇත්තොන තේරුම් විදිහට දේශනා කරනවා. ඒක සංකීර්ණ ධර්ම දේශනාවක්. සරල ලෙස ඔය ඇත්තොන තේරුම් ගන්න පුළුවන් විදිහට මේ දහම් කරුණු හතර දේශනා කරන්නම්. පින්වතුනි පළවෙනි කරුණ කියනවා උපනීයති ලෝකෝ අද්දුවෝ කියලා. ජරාවෙන් මරණයෙන් ජීවිතය ගෙනියනවා කියලා කියනවා. පළවෙනි දහම් කරුණ මොකද්ද? උපනීයති ලෝකෝ අද්දුවෝ. ජරාවෙන් මරණයෙන් ජීවිතය ගෙනියනවලු. මොකද්ද පින්වතුනි මේ කියන්නේ? දැන් මේක කියනකොට මේ රජතුමාටත් මේක තේරුන්නේ නැහැ. මොකද්ද හාමුදුරුවනේ? මොකද්ද ස්වාමීනි? රජතුමනි ඔබට තරුණ කාලේ හොඳට ශක්තිය තිබ්බා. ඔබතුමාට කරන්න බැරි ඒ කියලා දෙයක් තිබ්බේ නැහැ. ඔබතුමාට මේ රට රාජ්‍ය අල්ල ගන්න ඕනේ කියලා හිතුණා නම් ඒක අනිවාර්යෙන්ම අල්ලගෙන තමයි පසුබහින්නේ. ඒත් රජතුමනි අද ඔබට මේ දේවල් පුළුවන්ද? හාමුදුරුවනේ මට අද කිසිම දෙයක් කරන්න බැහැ. මට තරුණ කාලේ තිබ්බ ශක්තිය නැහැ. මට අද අවුරුදු 80ක් වෙනවා. මම අද එක කකුලක් එක තැනකින් තියන අනිත් කකුල අනිත් තැනින් තියනකොට තියවෙන්නේ ඒ තැන නෙවෙයි. වෙන තැනකට ගිහිල්ලා තමයි තියවෙන්නේ. ඒ තරම් මගේ ශරීරය මටවත් පාලනය කරගන්න බෑ. ඒ තරම් මගේ ශරීරය මටවත් කීකරු නෑ. ඒකට තමයි රජතුමනි එහෙනම් මේ ලෝකේ ජරාවට මරණයටපත් වෙනවා කියලා කියන්නේ. මේ ජීවිතයේ ජරාවට මරණයටපත් වෙනවා කියලා කියන්නේ. මේක පින්වතුනි අපි සියලු දෙනාටම පුදු දෙයක් නේද? දැන් මෙතන ඉන්නවා වයසක අම්මලා තාත්තලා. මෙතන ඉන්නවා වයසක අම්මලා එහෙම. දැන් අම්මලා තරුණ කාලේදී හොඳට ශක්තිය තියෙන්නේ නැති නේද? හොඳට දෙයක් වැඩක් කර කියා ගන්න පුළුවන් වෙන්නේ නැති. ගෙදර දොරේ වැඩ ඒවා කරන්න පුළුවන් නේද? අද වෙනකොට සාමාන්‍යයෙන් අම්මලා බලාගෙන තව කවුරු හරි ඉන්නවා නේද? ඒකනේ අපි කාටවත් දැන් ඔය අම්මලා ඉන්න තැනට මමත් කවදා හරි බණ අහන මේ තරුණ කවුරුත්ම මන කියන මමත් ඔය තැනටපත් වෙනවා. ජරාවටපත් වෙනවා මේ ශරීරය. ඒක නවත්තන්න මේ ලෝකේ කාටවත් බැහැ. අපි බුදුරජාණන් වහන්සේ මේකට ඖෂධයක් හොයාගත්තා. මේ ජරාවට මරණයටපත් වෙන එකෙන් ගැලවෙන්න. ඒ ඖෂධය මම අන්තිමේදී කියන්න. මේ ඖෂධය හරියට ගත්තොත් එකපාරයි. සුවරින් සොට තමයි අන්තිමේදී මේක ගත්තොත්. මේක පින්වත්නි බලන්න අපේ ජීවිතය අපේ ශරීරය කොච්චර ජරාවට මරණයටපත් වෙනවද කියලා නේද? අපි උදේට නැගිට්ටයින් පස්සේ අපිටම අපිව පිළිකුල් මේ ශරීරය. එතරම් අපිටම අපි පිළිකුල්. අපි කොච්චර රසවත් ප්‍රණීතවත් දේවල්ද මේ මුඛයෙන් ඇතුළට දාගන්නේ නේද? අපි කැම ටික උනත් බලන්නේ හොඳට රස කරලා කැම ටිකක් ගන්න. මම මේව කියන්නේ මේ රස කරලා කැම කන්න එපා කියන එක නෙවෙයි හොඳද? නැත්තම් මේක වැරදි විදිහට තේරුම් ගන්න එපා. මම කියන්නේ මේක ජරාවටපත් වෙනවා කියලා. අන්තිමේදී පින්වත්නි බලන්න මේ දේවල් නම දොයකින් පිට වෙනකොට දුර්ගන්ධයක් හමාගෙන පිළිකුලකින් යුතුව තමයි මේ දේවල් එළියට ගලන්නේ නේද?
මේක අපි සියලු දෙනාටම පොදු ධර්මතාවයක් නේද? අපිට බෑ පින්වතුනි මේකෙන් ගැලවිලා ඉන්න නේද? අපිට පුළුවන්ද කෙස්ස ගස් ටික සුදු වෙන එක නවත්තන්න? ඔය හැම රැලි වැටෙන එක එහෙම නවත්තන්න පුළුවන්ද අපිට තාත්තේ? බෑනේ නේද? ඒක තමයි අපි සියලු දෙනාම ජරාවට මරණයටපත් වෙනවා කියලා කිව්වේ. මේක අපිට විතරක් නෙවෙයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේලාත් මේ දේවල් වලට මුහුණ දුන්නා. පසේ බුදුරජාණන් වහන්සේලාත් රහතන් වහන්සේලාත් මේ දේවල් වලට මුහුණ දුන්නා. උන්වහන්සේලාත් වයසට ගියා. උන්වහන්සේලාත් ජරාවට මරණයටපත් වුණා. ඒ දේ අපි තේරුම් ගන්න ඕනේ. අපි තරුණ කාලේ සාමාන්‍යයෙන් විනෝද වෙලා ඉන්නවා. දැන් ගොඩක් ධර්මශාලාවල් වල අපේ අම්මලනේ ඉන්නේ. එක්කෝ අවුරුදු 40ක් 50ක් වුණ අපේ අම්මලා තමයි ඉන්නේ. තරුණ කාලේදී සාමාන්‍යයෙන් හිතනවා වයසට ගියාට පස්සේ බණක් භාවනාවක් කරගන්න පුළුවන් කියලා නේද? ඒ වුණාට අපි දන්නේ අපේ ජීවිතේ කවදා අවසන් වෙයිද කියලා. නේද? කවදා අවසන් වෙයිද කියලා කියන්න බෑ. නැත්තම් පස්සේ. දැන් මේ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ පින්වතුනි පරමාංශ කීයද? අවුරුදු 120යි. අද වෙනකොට අවුරුදු 120ක් තාත්තේ ජීවත් වෙන කෙනෙක් අපිට හොයාගන්න නැහැ නේද? අද එකෙන් අවුරුදු උපරිම වුණොත් 80ක් 90ක් වගේ උපරිම වුණොත් නේද? ඊට අමතරව අවුරුදු 40කින් දැන් අපි පාන්සල් වල වඩිනවනේ. අපි පාන්සල් වල වඩිනකම් එක්ක අවුරුදු 35යි 40යි මේ වගේ වයස් වලින් පරලෝසපත් වෙනවා. ඒක නිසා අපිට කියන්න බෑ වයසට ගිහිල්ලා මැරෙයිද තරුණ කාලේ නැති වෙයිද කියලා. ඒක නිසා මේ දේවල් තේරුම් අරගන්න ඕනේ. මේ දේවල් තේරුම් අරගන්න ඕනේ. එහෙම කියලා මම කියන්නේ මේ බුදුහාමුදුර අපිට කියලා තියෙන්නේ දුකෙන් ඉන්නද සතුටින් ඉන්නේ කියලාද? සතුටින් ඉන්නේ කියලා නේද? සතුටින් ඉන්නේ කියලා. ඒ සතුටක් යන්න ඕනේ ක්‍රමයක් තියෙනවා නේද තාත්තේ? සතුටක් යන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. අර මේක තමයි පින්වතුනි පළවෙනි දහම් කරුණ. මොකද්ද? උපනියති ලෝකෝ අද්දු. මේ ලෝකය ජරාවට මරණයටපත් වෙනවා. මේ ජීවිතේ ජරාවට මරණයටපත් වෙනවා. ඒක අපි සියලු දෙනාට පොදු ධර්මතාවයක්. ඒ වගේම තමයි දෙවෙනි දහම් කරුණ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කියන්නේ මොකක්ද? කාගෙන්වත් කාටවත් සරණක් පිහිටක් නැහැ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා අත්ත දීපා විහෙරත භික්කවේ අත්ත සරණා අඤඤ්ඤ සරණා කියලා. මහණෙනි තමා තමාට දීපයක් හෙවත් පහනක් කොට කියා කරන්න. අන් අයෙකුගේ සරණ ප්‍රාර්ථනා නොකරන්න කියනවා. තමාට පිටට ඉන්නේ තමන්මයි. අපි සමහර වෙලාවට අම්මලා කියනවා මම මැරෙනකොට මගේ ළමයි ටික වටේට හිරියොත් ඇති කියලා. තමන්ලාට අපිට කියනෝනේ ආම්තුවනේ මගේ ළමයි ටික මගේ ඇඳ වටේට හිටියොත් ඇති. මොකටද? දිව්‍ය ලෝකෙට යනකොට එක්කන් යන්නද? අපායට යනකොට වැටෙන්න කල්ල ගන්නද? නේද? ළමයි පින්වතුනි ඕනනම් අපිට මතක තියේවි අවුරුදු දෙකේ පින්කම කරනකන් නේද? ළමයිට උනත්. අර සින්දුකුත් තියෙනව නේද? මේ ළඟදී අර සින්දුවක් මේව කරා. ඒකේ අර වචනයක් තියෙනවා, පදවේලියක් තියෙනවා. උඹ ලෝකෙට කවුරු වුණත් උඹව මතක සුමානියයි කියලා. අපි ලෝකෙට කවුරු වුණත් අපේ මතක් වෙන්නේ සතියයිනේ නේද? පොඩි කාලයයි. සමහර වෙලාවට අපෙන් උදව්ව ගන්නකම් විතරයි, අපෙන් උපකාරී ගන්නකම් විතරයි සමහර මිනිස්සුන්ට අපේ මතක තියෙන්නේ. ඊට පස්සේ අමතකයි නේද? ඒක නිසා තමන්ගේ පිහිටට ඉන්නේ, තමන්ගේ සරණට ඉන්නේ තමන්ම විතරයි. ඒක තමයි මේ අත්ත දීපා විහෙරති භික්ඛවේ කියන්නේ. අත්ත සරණා අඤඤ්ඤ සරණා. ඒ වගේම තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රහතන් වහන්සේ දේශනා කරන මේ රජතුමාට අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කියලා දෙවෙනි දහම් කරුණ. තමාගේ පිහිටට ඉන්නේ තමන්වලු. තමන්ගේ ආරක්ෂාවට ඉන්නේ තමන්වලු. වෙන කවුරුවත් නැහැ කියලා කියනවා. ඒක ඇත්තක්ද බොරුවක්ද? ඒක ඇත්තක් නේද? අපි ගත්තයි කියමුකෝ උදාහරණයක් විදිහට මම ගන්නවා ජනාධිපති. අපි ජනාධිපති ගත්තයි කියමුකෝ. මේ ජනාධිපතිට ආරක්ෂාවට ඉන්නවා එක්කෝ අවමෙන් 150ක් විතර ඇති. අවමෙන්. ගත්තයි ඉතින් ඕනම ජනාධිපති කෙනෙක්ට එහෙමයි. දැන් අර ජනාධිපතිට කොච්චර ආරක්ෂාව තිබ්බත් පොඩි එළුකක්කමක් හැදුනොත්, පොඩි හිසේ අමාරුවක් හැදුනොත් මගේ ලෝකයක් මෙන් භාගයක් කරගන්න
මගේ මේ බඩේ මරණ ටිකක් කරගන්න කියලා කිව්වට ඒ දේවල් දෙන්න පුළුවන්ද? බැහැනේ නේද? ඒ දේවල් දෙන්න බෑ. Tamanටම තමයි ඒව දරා ගන්න වෙන්නේ. ඒක තමයි මේ අනාරක්ෂිතයි කියලා කියන්නේ. ආරක්ෂාවෙන් තොරයි. අපිට ඕන වෙලාවට නෙවෙයි අපි ශරීරෙ ලෙඩ වෙන්නේ, රෝගෙ වෙන්නේ. අපි කිව්වොත් නවතින්න නැහැ, ඒ වුණාට නවතින්නේ නැහැ නේද? අපි කිව්වොත් මොකද දෙන්න එපා කියලා, බඩේ මොනවද දෙන්න එපා කියලා. ඒ දේවල් නවතින්නේ නැහැ නේද? ඒක තමයි මේ අනාරක්ෂිතයි කියලා කිව්වේ. අත්තානෝ ලෝකෝ අනබිස්සල. කාගෙන්වත් කාටවත් පිහිටක් සරණක් නැහැ. තමන්ගේ පිහිටට ඉන්නේ තමන්ම විතරයි. තමන්ගේ පිහිටට ඉන්නේ, තමන්ගේ සරණට ඉන්නේ තමන්ම විතරයි. තමන්ම පමණයි. ඒක දැනගෙන කටයුතු කරන්න කියලා කියනවා. දැන් රජතුමා මේ අවස්ථාව තුළ මට මේක තේරුණා. රජතුමාට කියනවා හම්දුරෝ රජතුමනි ඔබට ඕන තරම් සේනාව ඉන්නවා. අස්ත්‍රිය පාබල කියලා මේ චතුරාංගනී සේනාවක් ඉන්නවා. ඔබට හොඳ වෙන්නේ නැති ලෙඩකුත් තියෙනවා. ඔව් හාමුදුරුවනේ මට හොඳ වෙන්නේ නැති වාතමාරුවක් තියෙනවා. මේකේ දිනුයින් පස්සේ මම ඇඳේ තමයි ඉන්නේ. සමහර වෙලාවට මට මේ ලෙඩේ උග්‍ර වුණ අවස්ථාවවලදී වැඩි වුණ අවස්ථාවවලදී සමහර අය කියනවා ඇඳ වටේට එකතු වෙලා රජතුමාගේ ජීවිතේ අදින් ඉවර වෙයිද නැහැ. රජතුමා අද යාවිත් දන්නේ කියලා කියනවා. ඒ තරම් රජතුමනි ඒ තරම් හාමුදුරුවනේ මගේ ජීවිතය ගැන මට ස්ථිරත්වයක් නෑ දැන්. ඒ තරම් අනාරක්ෂිතයි මේක කියලා රජතුමත් ඒ අවස්ථාව තුළ පින්වතුනි කියනවා. ඒ වගේ අපේ ශරීරෙත් නේද අපි? අපේ ශරීරෙත් ඒ වගේ තමයි. අපිට ලෙඩක් හැදුනයින් පස්සේ අපිටම තමයි මේ දේවල් දරා ගන්න වෙන්නේ. අපේ කොණ්ඩ ටික ඉදුණයින් පස්සේ වයස් ටිකෙන් පස්සේ මේ දේවල් වලින් අපිට වැළකීලා ඉන්න බෑ නේද? අපි මේ දේවල් දන්නවා. ඒක තමයි අත්තානෝ ලෝකෝ අනපිස්සරෝ කියලා කියන්නේ. දෙවෙනි දහම් කරන. දැන් තියෙන්නේ තුන්වෙනි දහම් කරනවා නේද? අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. අපි රැස් කරගත් සියල්ලම අනිවාර්යෙන් අපට දාලා යන්න වෙනවා. අපි මේ ලෝකේ උප්පත්ති ලබා ගත්තයින් පස්සේ රැස් කිරීම තමයි කරන්නේ. අපි කවුරු වුණත් පොඩි කාලේ ඉඳන් දන්න කාලේ ඉඳන් තේරෙන කාලේ ඉඳන් අපි එකතු කිරීම තමයි කරන්නේ. මොනවා හරි ටිකක් අපි එකතු කරගන්න. අපි මොනව එකතු කරගත්තත් අපිට අන්තිමේදී මේ දේවල් දාලා යන්න වෙනවා. මම මේ කියන්නේ බිල මුදල් මේ දේවල් එකතු කරන්න එපා කියන එක නෙවෙයි. මේ ලෞකික ලෝකේ ඉන්නකොට අපි සියලු දිනාටම ජීවත් වෙන්න බිල මුදල් ඕනේ, යාන වාහන ඕනේ. අපි මේ දේවල් එකතු කරාට කමන්නේ. අපි මේ දේවල් අත්හරින්න නැතුව අත්හැරෙන වග දැනගෙන ජීවත් වෙන්න ඕනේ. අපිට කවදා හරි මේ දේවල් දාලා යන්න වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න ඕනේ. එතකොට අපිට මේ දේවල් දාලා යන්න පුළුවන්. සමහර වෙලාවට දකින්නවා සමහර මිනිස්සු මැරිලා ගිහිල්ලා ගෙවල් වල භූතය වෙලා ඉන්නවා. පෙරේතය වෙලා ඉන්නවා. සමහර වෙලාවට යවන්න බෑ. ඒ තරම් අර අතපු ගෙදරට ආසාවෙන් තමයි මැරිලා තියෙන්නේ. ඒ වගේ අපි දෙයකට ආස කරොත් අත්හරින්න බැරි වුණොත් අර වගේ දේවල් වෙන්න පින්තුනේ. අපිට අර මල පෙරේතෙක් වගේ පෙරේතෙක් වගේ කුම්මාටියෙක් වගේ අපිට ඉන්න වෙනවා. අපි මේ දේවල් වලට ආස කරොත් අපි මේ දේවල් ඉතින් අත්හරින්න ඕනේ. එතකොට මේ දුක අඩු වෙන්නේ නේද? දුක අඩුයි. දුක අඩුලා සතුටින් ඉන්න පුළුවන්. ඒක තමයි අපිට බුදුහාමුදුරුවෝ කියන්නේ. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. ඒ තමයි තුන්වෙනි දහම් කරුණ. හතරවෙනි දහම් කරුණ කියනවා පින්වතුනි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මොකද්ද මේ තණ්හා දාසෝ කියලා කියන්නේ? මේ ලෝකය ඌණයි. කියන්නේ මදි කියන දහසින් තමයි ඉන්නේ. මිනිස්සු ජීවිතේ ගෙනියන්නේ මදි කියන දහසින් යුතුව තණ්හාවෙන් තමයි ඉන්නේ. ඒක ඇත්ත. දැන් මේ මෑතක් වෙනකන් තිබ්බනේ නේද? අර ගෙවල් වලට ඇවිල්ලා සල්ලි දෙන්නේ රැට. හිරුණන් සල්ලි තමයි. ඇවිල්ලා 1000 2000 3000 කියලා ගණන් කරන සල්ලි ටිකක් දීලා යනවා. සමහරවිට ඒක තේින අපිත් හිතනවා අනේ අපිටත් තිබ්බනම් හොඳයි නේද? අපිත් ඊට පස්සේ හිතනවා ඒ channel එකක් දාගෙන ඉන්න. ඒ වගේ අර පින්වතුනි මේ මිනිස්සු ඉන්නේ ඌණයි කියන අදහසින්. එහෙම නැත්නම් මදි කියන අදහසින්. බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකෙට කහවණු වැස්සක් වැස්සත්මදී මිනිස්සු සතුටු වෙන්නේ නැහැ. මිනිස්සු තෘප්තිමත් කරන්න බෑ. කහවණු වැස්සක් වැස්සත්. ඒකයි තමයි මේ ඌණයි කියලා
කියන්නේ. පින්වතුනි එහෙම වෙන්න එපා කියලා තමයි මේ අවස්ථාව තුන මේ රජතුමාත් මේ රාතන් වහන්සේ රජතුමාට කියන්නේ. මේක තමයි පින්වතුනි දහම් කරුණු හතර. මේ දහම් කරුණු හතර තමයි මේ හාමුදුරුවෝ දේශනා කරේ. මේ හාමුදුරුවෝ මේක දේශනා කරලා ආපහු ජේතවනාරාමයට වැඩම කරනවා. රජතුමා තමන්ගේ රටට එහෙම නැත්නම් රාජ්‍යයට ආපහු යනවා. අපි මේ දහම් කරුණු හතර තේරුම් ගන්න ඕනේ. මම පෙරේද කිව්වා බුදුහාමුදුරුවෝ මේ දේවල් වලින් ගැලවිලා ඉන්න අපිට ඖෂධයක් කිව්වා කියලා නේද? ජරාවට මරණයටපත් වෙනවා කියන එක. ඒ ඖෂධය තමයි අපි කවුරුම දන්න නිර්වාණය කියන එක. මේ ජීවිතය අවසන් කරන එක. අපිට බුදුහාමුදුරුවෝ ආත්මවාදය ප්‍රතික්ෂේප කරත් භවය උන්වහන්සේ පිළිගන්නවා. මේ භවය නිමා කරන එක තමයි බුදුන් නිර්වාණය කියලා කියන්නේ. මේ නිර්වාණයෙන් ගැලවෙලා ඒ නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕන නම් මේ දේවල් වලින් ගැලවුණා වගේ තමයි නේද? ගැලවුණා වගේ තමයි. දැන් ඔයත් කල්පනා කරන්න මේ මොහොත තුල වටිනා කියන බණපදයක් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා කියලා. අපිට මේ බණ අහන්න හැමදාම අවස්ථාව හම්බෙන්නේ නැහැ. අපි මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. අපිට කියන්න බෑ අපි මේ අද දවසේ හෙට දවසේ මැරිලා ගිහිල්ලා හෙට වෙනකොට තිරිසන් සතෙක් වෙලා ඉපදෙවිද කියලා. තිරිසන් සතෙක් වුණොත් අපිට මේ වගේ බණ අහන්න පුළුවන්ද? මේ වගේ පින්කම් කරන්න පුළුවන්ද? මේ වගේ අපිට හිතන්න බෑ නේද මේ? අපි ඒ නිසා මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ කුසල් වැඩි දියුණු කරන්න, කුසල් රැස් කරන්න හිතර ගන්න ඕනේ. අපි මේ දේවල් කරන්න හිතර ගන්න ඕනේ. පින්වතුනි දෙවියන්ට සතුරු වෙන්න මේ මොහොත තුල බණ පදයක් අහන්න අවස්ථාව ලැබුණා කියලා. ගිනි ගන්න දවස් 365ක් තුල අපිට හිත නිවා ගන්න තියෙන්නේ මේ දවස් 365 තුල පොඩි වෙලාවක්. පොඩි හොරා කීපයක් නේද? ඒ කියන්නේ අපිට බණ අහන්න හැමදාම අවස්ථාව හම්බෙන්නේ නැහැ. බණ අහන්න හැමදාම ලැබෙන්නේ නැහැ. අපි අහන කොටත් පින්වතුනි මේ වෙලාව තුලත් හොඳින් බණ ටික අහන්න ඕනේ. හොඳින් බණ ටික අහන්න ඕනේ. අයි බලන්න පින්වතුනි මිත්‍යා දෘෂ්ටික ප්‍රදේශක එහෙම ඉපදුනා නම් නේද? මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන වෙන පළාතක වෙන රටක ඉපදුනා නම් බලන්න අපිට මේක මනපදයක් අහන්න වෙන්නේ නැහැ. මේ වගේ පින්කමක් කරන්න වෙන්නේ. ඒ නිසා මේ ලැබිච්ච ජීවිතේදීම අපි කල්පනා කරගන්න ඕනේ මේකෙන් ඈතර වෙන්න. ඔයත් සතුටු වෙන්න. සන්තුට්ටි පරමන්දන. අපිට තියෙන උතුම්ම ධනිය තමයි වටිනම කියන ධනිය තමයි සතුට කියලා කියන්නේ. අපිට සතුට වුණත් ඕන විදියක් ගන්න පුළුවන්. දැන් හොරෙක්ට සතුටු වෙන්න පුළුවන් හොරකම් කරලා. බොරු කියන කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන් මේ දේවල් කරලා. දැන් පින්කම් කරන කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන් පින්කම් කරලා. මේ සතුට తాවකාලික සතුටක්ද සදාකාලික සතුටක්ද? සදාකාලික සතුටක් නේද? අපිට මැරෙන මොහොතේ තාත්තේ මේ දේවල් සිහිපත් කරන්න පුළුවන්. අනේ මම මේ වගේ පින්කමක් කරා නේද? මම මේ වගේ ධර්ම ශ්‍රවණය කරා නේද? අපි මේ පින්කම් කරලා ඒ දේවල් නැවත නැවත සිහිපත් කරනවා නම් තවත් කුසල් තවත් පින් අපිට රැස් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුස්සරත අනුත්තරිය කියලා දහම් කරුණ. අපි පින්කම් කරලා ඒ පින්කම් නැවත නැවතත් සිහිපත් කරනවා නම් මේ අනුස්සරත අනුත්තරිය කියන දහම් කරුණ සම්පූර්ණයි. ඒක නිසා අපි පින්කමක් කරලා අද දවසට විතරක් හෙට දවසට විතරක් සීමා කරන්න හොඳ නැහැ. අපි පින්කමක් කරලා පින්වතුනි සතියක් ගිහිල්ලා මාසයක් ගිහිල්ලා අවුරුද්දක් ගිහිල්ලා වුණා අපිට සතුරු වෙන්න පුළුවන්. ඒ සතුරු වෙන වාරයක් පාසා පිනක් කුසලයක් රැස් වෙනවා. එහෙනම් මේ මොහොත තුල ඔයත් කල්පනා කරගන්න හෝරාවකට අධික කාලයක් ධර්ම ශ්‍රවණය කරා. ඔයත් රැස් කරගත් සියලුම පින් සියලුම කුසල් විශේෂයෙන්ම ඔයත්තුන්ගේ මූලික අරමුණ වෙන්නේ මීට මාසයකට පෙතම පරලෝසපත් වුණු පූජනීය ගමගොඩ ධම්මවිජය ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න. අපේ නායක හාමුදුරුවෝ සිහිපත් කරා ධම්මවිජය හාමුදුරුවෝ ගැන. ඒ හාමුදුරුවෝ ගුණයන් ගැන. ඒ හාමුදුරුවෝ ගුණයන් ගැන. ඔය අත්වෙන් ගමේ පන්සල දියුණු කරන්න ගත වෙහෙස නේද? නායක හාමුදුරුවෝ සිහිපත් කරා. පින්වතුනි හාමුදුරුවෝ කුණාට පස්සේ අර මම පෙරදී කිව්වා වගේ නේද? පින්කෙතක් මේක. සිවුර කියලා කියන්නේ. දැන් අපි කෙතකට
කෙතක් අකුරනකොට මොනතරම් දේවල් දෙන්න ඕනේද නේද? පොර ටික හරියට දාන්න ඕනේ නේද? තෙල් ටික ඉන්න ඕනේ නේද? ඒ වගේ මහන්සි වෙන්න ඕනේ, කුරුල්ල වෙලවන්න ඕනේ, සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ. කොච්චර මහන්සියක් වෙනවද? මේ මහන්සි වුණාට මේ මහන්සියට සාධාරණ ප්‍රතිඵලයක් අපිට තියෙනවද නැද්ද? තියෙනවනේ නේද? ඒ වගේ තමයි මේ හාමුදුරුවන්ට. හාමුදුරුවන්ට උපස්ථාන කරාට පස්සේ අපිට ඒ වගේම මහා සංඝරත්නයට උපස්ථාන කරයින් පස්සේ අර කෙතෙන් මහන්සි වෙලා අපි දෙයක් වැය කරනවා වගේ තමයි අපිට ඊට වඩා ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ වගේම මම කියන්නේ ඔයත් දානයක් පූජා කරත් අපිට උපස්ථාන සාමින් වහන්සේලාට උපස්ථාන කරත් අර වගේම කුසලයක් පිනක් රැස් කරගන්න පුළුවන්. දැන් මේ හාමුදුරන් වහන්සේ බණ කියනවා කිව්ව නේද? ධම්මවිජය හාමුදුරුව ධර්ම දේශනා සිද්ධ කරා කිව්වා. ඒ වගේම නෙකුත් කාර්මික වැඩ සිද්ධ කරා කිව්ව නේද? ඒ වගේ දේවල් සිද්ධ කරා කිව්වා. දැන් මේ අවස්ථාව තුල අපි රැස් කළ සියලුම පින් අපවත් වී වදාළ විශේෂයෙන්ම ගමගොඩ ධම්මවිජය ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් විත්වා. ඒ ස්වාමින් වහන්සේ දුක් ඇති ස්ථානිකපදී යත්තන් ඒ දුකින් අත් මිදේවා. සැපවත් ස්ථානිකපදී යත්තන් ඒ සැප වඩාත් වර්ධනය කරගෙන අමා මහ නිවනින් සනසිතවා යන චේතනාවෙන් යුතුව අපි ස්වාමින් වහන්සේට ගාථාව කියලා පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතින. ඒ වගේම ඉසක් දෙවිඳුන් සතරවරන් දිවිදේවතාන් වහන්සේලා ප්‍රදාන ඉෂ්ඨකාමී දිවිදේවතාන් වහන්සේලාටත් පිරස් කරගත් සියලුම පින් සියලුම කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දෙහැමි ආශිර්වාදයේ ආරක්ෂාව පූජනීය කලටියාවල නාගිත නායක ස්වාමින් වහන්සේ වර ප්‍රමුඛ මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන විහෙරවැසි සග පිරිසටත් ඒ වගේම දායක සභාවේ සියලු දෙනාටමත් මේ පින්කම සඳහා සම්බන්ධ වුණු පින්වත් ඔබ සැමටත් දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙත්වා සලසෙත්වා. කරන කියන කටයුතු ඊතන පතන ආකාරයෙන් දියුණු කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙත්වා සලසෙත්වා. වෙද පැමිණ තිබෙන සියලුම රෝග උපද්‍රව ප්‍රසන්න වෙලා නිරෝගී සුවචිත ජීවනය ඒකාන්තයෙන්ම ලැබෙත්වා සලසිත්වා. දෙවියෝත් පාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා යන චේතනාවෙන් යුතුව අපි දෙවියන්ට ජාතාව කියලා පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා. හොඳයි මේ මොහොත තුල කල්පනා කරගන්න උතුම් වූ පින්කමක් වටිනා කියන පින්කමක් සිද්ධ කරා කියලා. අපි රැස් කරගත් සියලුම පින් සියලුම කුසල් විශේෂයෙන්ම මීට මාසයකට ප්‍රථමව අපවත් වී වදාළ පූජනීය ගමගොඩ ධම්මවිජය ස්වාමින් වහන්සේගේ සංසාර ගමන සෝපත් කර ගැනීම පිණිසම අපි අද දිනේදී රැස් කරගත් සියලුම පින් හේතු වාසනා වේවා කියලා අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු. හොඳයි වන්දනා කරගන්න ස්වාමින් වහන්සේ විසින් ආශිර්වාද කරනවා ඇති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.